කොහොමද යාළුවනේ? ඔයාලා හැම කෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා ටිසිලි කැප්ස් YouTube channel එකට. ඉතින් හුඟක් අය movies බලන්න ආස හින්දාම මට හිතුණා movie review channel එකක් පටන් ගන්න. ඔන්න අද අපි බලන්න යන්නේ 2011 රිලීස් වුණ Captain America The First Avenger කියන movie එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ චිත්‍රපටි බලන්න කැමති නම් දැන් අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එකත් click කරලා notification on කරගන්න. එහෙනම් අපි යමු අද ගෙනත් තියෙන කතාව පැත්තට. චිත්‍රපටයේ පටන් ගද්දිම පෙන්නන්නේ ලොකු හිම කුණාටුවක ඇමරිකානු රජයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් අපිට හිමාංශේ තිබිලා 아무තු දෙයක් හම්බුණා කියලා ඒක හිල් කරගෙන ඇතුළට යනවා. මෙයාලා ඇතුළට ගියාට පස්සේ තමයි දැනගන්නේ මේක ලොකු යානයක් කියලා. ඒ යානේ අයිස් වලට ගලුණ දෙයක් දැකලා මේ කට්ටිය හොදරම පුදුම වෙලා දැන් උසස් නිලධාරීන්ට කතා කරන්න කියනවා. එතකොට අපිට 1942 දෙවන ලෝක යුද්ධය වුණ කාලේ පෙන්නනවා. එක මිනිස්සෙක් පූජනීය ස්ථානයකට දුවන් ඇවිත් කියනවා අන්න අරු මේ දේ හොයාගෙන එනවා කියලා හොඳටම බය වෙනවා. එතකොට මේ පූජනීය ස්ථානයේ බාර ඉන්න කෙනා බය වෙන්න එපා. මීට කලින් මේ දේ හොයාගෙන කොච්චරනම් ඇවිල්ලා තියෙනවද? එයාටත් මේක හොයාගන්න බැරි වෙයි කියලා කියද්දි බිල්ඩින් එක කඩාගෙන බැකෝ එකක් ඇතුළට එනවා. එතකොට එතනට ලොකු කාර් එකකුත් එනවා. ඒ කාර් එකේ මිනි ඔලුවක් ගහලා තියෙන අමුතු ලාංඡනයක් තියෙනවා. මේක තමයි හයිඩ්‍රා කියන සංවිධානයේ ලාංඡනය. එතකොට කට්ටියක් ඇවිත් එතන තිබුණු ගල් වලින් හදපු මිනි පෙට්ටිය තල්ලු කරන්න එන ගේමක් දෙනවා. මෙතනට කෙනෙක් එනවා. මෙයාගේ නම ස්මිත්. මෙයාට රෙඩ් ස්කල් කියලා කියනවා. ඇයි මෙයාට රෙඩ් ස්කල් කියන්නේ කියලා අපි මේ මූවි එක ඉස්සරහට බලමු. එතකොට පූජනීය ස්ථානයේ බාර වින්න කෙනා කියනවා ඔයා හොයාගෙන ආව දේ තියෙන්නේ මිත්‍යා කතාවල විතරයි. එතකොට ස්මිත් හරි එහෙනම් මම බලා ගන්නම් කියලා අර ගල් වලින් හදපු මිනි පෙට්ටිය මෙයා තනියෙන් ඇරලා එතන තිබුණු ඉන්ෆිනිටි ස්ටෝන්ස් වලින් එකක් වෙන ටෙසරැක්ට් එක අරගෙන එයා ඒක බිමට අතෑරලා ඒක කුඩු කරලා දානවා. බලනකොට ඒක නිකන් අනරුවා. ඒ වෙලේ ස්මිත් දකිනවා බිත්තියක තියෙන කැටයම මෙයා ඔන්න ඒකේ තියෙන දේවල් තේරුම් අරගෙන බිත්තිය අතලේ හංගලා තිබ්බ ටෙසරැක්ට් එක මෙයා හොයාගන්නවා. ඒ වෙලේ පූජකවරයා ටෙසරැක්ට් එක කියන්නේ ලොකු බලයක් තියෙන එකක්. මේක මිනිහෙකුටවත් අතින් අල්ලන්න බෑ. ඒ තරම් ලොකු බලයක් තියෙනවා. ඔයා මේ කරන්නේ ලොකු වැරද්දක් කියලා කියද්දි මං ඒක බලා ගන්නම් කියලා පූජකවරයාටත් වෙඩි තියලා මෙයා මෙතනින් යනවා. එතකොට අපේ කතාවේ හීරෝ ස්ටීව් රොජර්ස්ව පෙන්නනවා. මෙයාගේ අම්මයි තාත්තයි ආමි එකේ ඉන්නකොට තමයි මැරිලා තියෙන්නේ. එයාගේ හීනෙත් දවසක ආමි එකට බැඳෙන්න. හැබැයි මෙයා හැම පාරම රිජෙක්ට් වෙනවා. මොකද මෙයා ලෙඩ වාට්ටුවා. එදා මෙයා මූවි එකක් බලන්න මූවි හෝල් එකකට යනවා. හැබැයි මේ මූවි එකේ මුල්දි පෙන්නන්නේ හමුදාවේ කට්ටියක් ගැන පොඩි වීඩියෝ එකක්. ඒ මූවි හෝල් එකේ හිටිය තවත් කෙනෙක් යකෝ මේ වගේ එක වීඩියෝස් දාන්න එපා. මං ආවේ මූවි එකක් බලන්න කියලා හයියෙන් කෑ ගහනවා. ඒ වෙලේ අපේ හීරෝ මෙයාට කියනවා කටවාගෙන මූවි එක බලපන් කියලා. එතකොට මේ මිනිස්සයාට තරහ ගිහින් අපේ හීරෝ එළියට අරගෙන ඇවිත් හොඳටම ගහනවා. ඒත් අපේ හීරෝ බුඩි කකා මට මේක දවස මුණත් කරන්න පුළුවන් කියද්දි හීරෝගේ යාළුවා එතකට ඇවිත් හීරෝ බේරගන්නවා. එයාගේ නම බකි. මෙයා කියනවා මට හෙට ඉඳන් අලුත් මෙහෙයුමකට යන්න වෙනවා. අද තමයි මම මෙහෙ ඉන්න අන්තිම දවස. හෙට එංගලන්තයට යනවා කියලා දෙන්න විනෝද වෙන්න කියලා කානිවල් එකකට යනවා. මේ කානිවල් එකේ හාවර්ඩ් ස්ටාර්ක් ඉන්නවා. ඒ කියන්නේ අයර්න් මෑන්ගේ තාත්තා. ඉතින් හාවර්ඩ් ස්ටාර්ක් වාහන රෝද වෙනුවට පියාඹන වාහනයක් හදලා හැබැයි මේක ටික වෙලාවකින් බිමට වැටෙනවා. ඒ වෙලේ හාවර්ඩ් අපි මේකේ වැඩ හරියට ඉවර කරලා නැහැ. තව ටික කාලයක් යයි කියනවා. මේ අතරේ අපේ හීරෝ ආමියකට කට්ටියක් බඳව ගන්න තැනකට ආයේ යනවා. ඒ වෙලේ බකි ඇවිල්ලා කියනවා ඔයා දැන් 10 පාරක් විතර ඇඩ්‍රස් එහෙම මාරු කරලා මේ බදවා ගැනීමේ පරීක්ෂණ වලට ගියා. හැබැයි හැම අවස්ථාවකදීම ප්‍රතික්ෂේප වුණා. දැන්වත් ওই වැඩේ නතර කරන්න කියන්දි මට ලොකු ඇගක් නැති වුණාට ඒ රට වෙනුවෙන් පොඩි දෙයක් හරි කරන්න ඕනේ. ඒකයි මම මේ හමුදාවට බැඳෙන්න මෙච්චලෝ කටක් කන්න කියන්දි මේ කතාව තවත් කෙනෙක් අහන් ඉන්නවා. මෙයාගේ නම ඒබ්‍රම්. මෙයා ලොකු විද්‍යාඥයෙක්. ඊට පස්සේ අපේ හීරෝ බකීටත් සමුදීලා මෙයා ආයෙත් යනවා පරීක්ෂණයට. එතකොට මෙතෙන්ට ඒබ්‍රම් එනවා. එයා කියනවා ඔයා බොරු ඇන්ට්‍රස් කීප වගාවක්ම දීලා මේකට බැඳෙන්න උත්සාහ කරපු එක මන් දන්නවා. ඇයි ඔයා නාසික්ලා මරන්න මෙච්චර ආසාවෙන් ඉන්නේ කියලා අහනවා. එතකොට මේ නාසික්ලා කියන්නේ මේ කට්ටියගේ හතුරෝ. ඒ වෙලේ අපේ හීරෝ මගේ අදිස්ථානයේ නාසික්ලාව මරණ එක නෙමෙයි. මොකද මම මිනි මරන්න කැමති නෑ. අහිංසක මිනිස්සුන්ට කරදර කරන කට්ටියව නතර කරන එක තමයි මගේ එකම අදිස්ථානය කියන්නේ. ඒබ්‍රහම් අපි ළඟ හුඟක් වීඩියෝ ඉන්නවා. හැබැයි අපිට බැං ඕන කරලා තියෙන්නේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා අපේ හීරෝව හමුදාවට බඳව ගන්නවා. තවත් පැත්තකින් ස්මිත් ටෙසරැක්ට් ගැන පරීක්ෂා කරනවා.
ඉතින් මේ කට්ටියගේ පරීක්ෂණය සාර්ථක වෙනවා. ටෙසරැක්ට් එකේ බලය වෙනම ගබඩා කරන්න පුළුවන් කියලා මේ කට්ටිය දැනගන්නවා. ඉතින් ඊළඟ දවසේ අපේ හීරෝ ඇතුළු අලුත් නවකයෝ පුහුණු කරන්න ඒජන්ට් කාටර් ඇවිත් මං තමයි ඔයාලගේ පුහුණුව අධීක්ෂණය කරන්න කියලා කියනකොට එතන හිටපු කොල්ලෙක් නංගි මොකද ඔය හමුදාවේ කරන්න කියලා විහිළුවෙන් අහද්දි ඒජන්ට් කාටර් නහයි කැඩෙන එකක් ගහනවා. මේ එක්කම මෙතනට එනවා කර්නල් ෆිලිප්. මෙයා කියනවා අපිට ඕන මේ ලෝකේ ඉන්න හොඳම හමුදාව විදියට අපේ හමුදාව පත් කරන එක. ඒකට මේ සතියෙන් පස්සේ එක්කෙනෙක්ව තෝරගෙන එයාව පළවෙනි සුපර් සෝල්ජර් විදියට වෙනස් කරනවා කියලා. ඉතින් මෙයාලගේ පුහුණු වීම පටන් ගන්නවා. හැබැයි අපේ හීරෝට ඒක පුහුණු වීමක්වත් හරියට කරගන්න බෑ. ඒ විතරක් නෙමෙයි මෙයාත් එක්ක පුහුණු වීම කරන අනෙක් කට්ටියත් අපේ හීරෝට කරදර කරනවා. දවසක් දුවන පුහුණු වීමකදී කර්නල් මෙයාලට කියනවා තව භාගයක් දුර දුවන්න තියෙනවා. මේ කොඩිය ගන්න කෙනාට ඒජන්ට් කාටර් එක්ක ජීප් එකේ අනිත් දුර යන්න පුළුවන්. ඔයාලත් පොඩ්ඩක් උත්සාහ ගන්න බලන්න. හැබැයි කාටවත් මේ කොඩිය මේ වෙද්දි ගන්න බෑ කියනකොට එතන හිටපු කට්ටිය ඒ කොඩිය ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ කට්ටියට ඒ කොඩිය ගන්න බැරි වෙනවා. එතකොට කර්නල් දැන් ඇවිල්ලා පොලිමක් ගහන්න කියනකොට හීරෝ එතනට යනවා. කර්නල් තෑ ගහනවා. ඔබට කිව්වද ඇහුන්නේ නැද්ද? දැන් ඇවිල්ලා පොලිමක් ගහපන් කියලා කියන්නේ ඒ කොඩි කණුවේ තිබ්බ ඇණයක් ගලවලා කොඩි කණුව වට්ටලා කොඩිය අරන් ඇවිත් කර්නල්ට දීලා ඒජන්ට් කාටර්ගේ වාහනේට නැගලා කැම්ප් එකට යනවා. අවුවදේ මේ කට්ටිය පුහුණුවීම් කර කර ඉන්නවා. එතනට කර්නලුයි ඒබ්‍රමුයි එනවා. ඒබ්‍රම් හොයාගෙන සාමාන්‍ය සොල්දාදුවෙක්ව සුපර් සොල්දාදුවෙක් කරන්න පුළුවන් බෙහෙත් එකක්. ඉතින් මේ පරීක්ෂණයට සොල්දාදුවෙක් ඕනේ කියද්දි කර්නල් කියනවා අපි අවුරුදු ගාණක් ගොඩක් මහන්සි වෙලා හොයාගත්ත බෙහෙත් එක අර කිසිම පණක් නැති ඇටකොට්ටකට දෙන්න හදන්නේ මේ වැඩේට හරියන්නේ ගිල්මෝරෝ කියද්දි ඒබ්‍රම් කියන්නේ මම බලන්නේ ශාරීරික ශක්තියට වඩා මනස ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා කියනකොට කර්නල් ෆිලිප්ස් ඉන්නකෝ මං ඔයාට ඒක ඔප්පු කරලා පෙන්නන්නම් කියනවා. මෙයා බෝම්බයක් කිසික් කරනවා. එතකොට එතන හිටපු හැම සොල්දාදුවෙක්ම පැනලා දුවනවා. හැබැයි අපේ හීරෝ ඒ බෝම්බේ බදාගෙන ඉක්මනටම මෙතනින් යන්න කියලා කෑ ගහනවා. ඉතින් මේ සිද්ධිය දැක්කට පස්සේ කර්නල් ෆිලිප්ස් කට උත්තර නැහැ. එහෙනම් ඔයා කැමති දෙයක් කරගන්න කියලා මෙයා මෙතනින් යනවා. එදාට අපේ හීරෝ ඒබ්‍රම්ගෙන් අහනවා මෙච්චර හොඳ සෙබළු ඉන්නකොට ඇයි මාව තෝරගත්තේ කියලා. ඒ වෙලේ ඒබ්‍රම් එක කතාවක් කියනවා. හිට්ලර්ට හයිඩ්‍රා කියලා කණ්ඩායමක් හිටියා. හයිඩ්‍රා කියන්නේ හිට්ලර්ට ආයුධ හදලා දෙන කණ්ඩායම. ඒ කණ්ඩායමේ නායකයා තමයි ජොහන් ස්මිත්. හිට්ලර්ගේ කණ්ඩායම දිරිමත් කරන්න ගොඩක් මිත්‍යා කතා කියනවා. හැබැයි මේ මිත්‍යා කතා හැම දෙයක්ම ස්මිත් ඇත්ත කියලා විශ්වාස කරා. එයා හිතුවා පෘථිවියේ දෙවියන්ට සමාන බලයක් මේ පෘථිවිය ඇතුලේ හැංගිලා තියෙනවා කියලා. මෙයා දැනන් හිටියා මේ දේ ගන්න නම් සාමාන්‍ය මිනිහෙකුට බෑ කියලා. ඒ වෙලාවේ තමයි මෙයාට ආරංචි වුණේ මම හොයාගත්ත සීරම් එක ගැන. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් සුපිරිලීරෙක් කරන බෙහෙත් එක. ඉතින් ස්මිත් මට තර්ජනය කරලා ඒ සීරම් එකේ වැඩ ඉවර කරන්නත් කලින් එයා ඒක විදගත්තා. එයාට හිතුවටත් වඩා සත්‍යයක් හම්බුනාට අතුරුවාබාධ හුඟක් ඇති වුණා. සීරම් එක නිසා හොඳ මිනිහෙක් ගොඩක් හොඳ මිනිහෙක් වෙනවා. නරක මිනිහෙක් ගොඩක් නරක මිනිහෙක් වෙනවා. හැබැයි ස්ටීව් ඔයා ගොඩක් හොඳ මිනිහෙක්. ඒ නිසා තමයි මම ඔයාව මේ දෙයට තෝරගත්තේ. ඉතින් ඔයා මේ සීරම් එක ගත්තට පස්සේ ඔයා හොඳ සොල්දාදුවෙක් වෙන්න නැතුව හොඳ මිනිහෙක් වෙන්න කියනවා. තවත් පැත්තකින් ස්මිත් ඒබ්‍රම් තවත් අලුත් සීරම් එකක් පරීක්ෂා කරන්න යන්නේ කියලා තොරතුරක් හම්බෙලා මෙතනට ස්මිත්ගේ විද්‍යාඥයා එනවා. මෙයාගේ නම සෝලා. මිත් සෝලාට කියනවා ඒබ්‍රම් හදපු අලුත් සීරම් එකට විතරයි මම පරද්දන්න පුළුවන්. ඒ නිසා යා ඉවරයක් කරන්න දැම්ම කාවරි යවන්න කියනවා. ඉතින් ඊට පහුවදා උදේ ඒජන්ට් කාටර් අපේ හීරෝව පරීක්ෂණයට අරන් යනවා. අපේ හීරෝ පාරේ එක එක තැන් පෙන්න මං අතන ගුටි කෑව මං මෙතන ගුටි කෑවා කිය ඉන්නකොට ඒජන්ට් කාටර් ඇයි ඔයා ගුටි කකා හිටියේ වට ඉබ්බනේ පැනලා යන්න අහනකොට අපේ හීරෝ නම් කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ පැනලා යන එක නෙමෙයි. ඒකට මූණ දෙන එක කියද්දි ඒජන්ට් කාටර් මෙයා ගැන පොඩ්ඩක් පැහැදෙනවා. ඉතින් මේ කට්ටිය ඇන්ටික් බඩු විකුණන කඩේකට ගිහිල්ලා ඒජන්ට් කාටර් කිසි තේරුමක් නැති වචන කියනවා. එතකොට තමයි තේරෙන්නේ මේ ඇන්ටික් බඩු කඩයක් නෙමෙයි ඒක රහස් විද්‍යාගාරයක් කියලා. මේ පරීක්ෂණය බලන්න රජයේ නියෝජිතයෝ කිහිප දෙනෙකුත් ඇවිල්ලා එතකොට හාවර්ඩ් ස්කාක් තමයි මේ පරීක්ෂණයට ඕන කරන මැෂින් ටික හදලා තියෙන්නේ. මේ වෙලාවේ අපේ හීරෝව අමුතු මැෂින් එකකට දාලා එයාට අර සීරම් එක දෙනවා. ඊට පස්සේ අපේ හීරෝ ඉන්න මැෂින් එක වහලා ටිකෙන් ටික අදෝරප්ත කිරණ වැඩි කරනවා. 70%කට වැඩි කරනකොට මෙයාට ඒ දේ දරා ගන්න බැරුව මෙයා හයියෙන් කෑ ගහනවා. මේ සත්‍යෙට කලබල වෙච්ච ඒජන්ට් කාටර් කියනවා මේ මැෂින් එක වහව දාන්න කියලා. ඉතින් මැෂින් එක ඕෆ් කරන්න යනකොට අතලේ හිටපු හීරෝ කෑ ගහනවා. මට මේ දේ ඉවස ගන්න පුළුවන්. ඔයාලා මේ පරීක්ෂණය නතර කරන්න එපා කියද්දි 100% අදෝරප්ත කිරණ වැඩි කරනවා. ඒකෝන වටේ තිබ්බ මැෂින් හැම එකක්ම ෂෝට් වෙලා නවතිනවා. අපේ හීරෝගෙන් කිසිම සත්‍යයක් නැහැ. ඉතින් විද්‍යාඥයෝ ඔක්කොම බලාගෙන ඉන්නවා අපේ හීරෝට මොකද උනේ කියලා. එමේ හිට මැෂින් එක කැරෙන්න පටන් ගන්නවා. බලනකොට කටුමැඟක් තිබ්බ අපේ හීරෝ දැන් සුපිරි සොල්දාදුවෙක් වෙලා. ඉතින් මේ
පරීක්ෂණය බලන්නාව නිලධාරීන් ගොඩක් පුදුම වෙනවා. හැබැයි මේ පරීක්ෂණය බලන්නාව එක නියෝජිතයෙක් මෙතන බෝම්බයක් පුපුරලා සීරන් එකත් අරගෙන ඒපියම්ට වෙඩි තියලා මෙතනින් පැන ගන්නවා. එතකොට අපේ ඒප්‍රියම් මෙතනින් පස්සේ හැම දෙයක්ම ඔයා තමයි බලා ගන්න ඕනේ කියලා මෙයා මෙයාගේ ජීවිතෙන් සමුගන්නවා. දැන් අපේ හීරෝත් අර නියෝජිතයා පස්සේ දුවන්න පටන් ගන්නවා. අපේ හීරෝට ලැබුණු බලෙත් එක්ක මෙයාට සාමාන්‍ය මිනිසෙක්ට වඩා වේගෙන් දුවන්න පුළුවන් වෙනවා. අන්තිමට අර නියෝජිතයා සබ්මැරින් එකකින් පැන ගන්න හදද්දී හීරෝ වතුරට පැනලා සබ්මැරින් එකේ වීදුරුව කඩලා නියෝජිතයාව අල්ලගෙන මෙයාට ගහනවා. එතකොට මෙයා ගත්ත සීරම් එකත් එතන බිම වැටිලා කැඩිලා යනවා. හීරෝ මෙයාගෙන් අහනවා ඔයාට මෙහෙම කරන්න කිව්වේ කවුද කියලා. හැබැයි එයා මුකුත් නොකිය සයිනයිඩ් කෑල්ලක් කාලා හයිඩ්‍රා දිනේවා කියලා එතනම මැරෙනවා. තවත් පැත්තකින් ස්මිත්ව හම්බෙන්නේ හිට්ලර්ගේ නියෝජිතය 3 දෙනෙක් ඇවි අයිනවා ඔයා තාමත් අපිට ආයුධ මුකුත් හදලා දුන්නේ නැහැ කියලා. හරි එහෙනම් ඔය කට්ටිය එන්නකෝ මං හදපු වෙපන් එක පෙන්නන්නම් කියලා ටෙසරැක්ට් එක පාවිච්චි කරලා හදපු වෙපන් එක පෙන්නනවා. මෙතනින් පස්සේ මං හිට්ලර්ගේ යටතේ වැඩ කරන්නේ නැහැ කියලා අර වෙපන් එකෙන් මේ අයව විනාශ කරලා දානවා. මේ වෙලාවේ හමුදාව අර සබ්මැරින් එක පරීක්ෂා කරනවා. එතනදී හාවර්ඩ් ස්ටාර්ක් කියනවා මේ සබ්මැරින් එක හදලා තියෙන්නේ හයිඩ්‍රා කියාය කියලා. මෙතනදී කර්නල් කියනවා හයිඩ්‍රාලා ගැන ඔත්තු බලන්න කණ්ඩායමක් ලෑස්ති කරන්න කියලා. ඒ වෙලේ හීරෝ කියනවා මං යන්නම් කියලා. හැබැයි කර්නල් මං ඒබ්‍රම්ගෙන් ඉල්ලුවේ හොඳ හමුදා බටයොක් පිරිසක් මිස ඔයා නෙමේ. ඔයාට තව පරීක්ෂණ කීපයක් කරන්න තියෙනවා. ඒ නිසා ඔයා ලැබ් එකට වෙලා ඉන්න කියලා කර්නල් එතනින් යනවා. හැබැයි එතන කෙනෙක් ඇවිල්ලා ඔයා කරපු හැම දෙයක්ම වගේ මිනිස්සු අතර දැන් හුඟක් ජනප්‍රියයි. ඒ නිසා මම ඔයාලට උසස් වීමක් දෙනවා කිව්වම අපේ හීරෝට ගොඩක් සතුටු වෙනවා. ඒත් බලනකොට අපේ හීරෝ මිනිස්සු ගොඩක් ඉන්න සංදර්ශනයකට සහභාගී වෙලා මේකේ වෙන්නේ එක එක ප්‍රදේශවලට ගිහිල්ලා සාමාන්‍ය ජනතාව හමුදාවට බැඳෙන්න පොළඹවන වැඩසටහන් වල රඟපාන එක. ඉතින් මේ උසස් නිලධාරියෙක්ගේ අනක් වගේම මේ දිනින් පොලි සේවයක් වෙන නිසා මෙයා හැමතැනකම වගේ මේ සංදර්ශනය කරගෙන යනවා. මිනිස්සු අතර මෙයා ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඒ විදිහට ආමි කැම්ප් එකකත් මෙයා මේ සංදර්ශනය කරන්න යනවා. හැබැයි අපේ හීරෝ යුද්ධ කරන්න නැතුව බොරුවට රඟපාන නිසා හීරෝට එක එක දේවල් කියලා හීරෝ යවා ගන්නවා. ඉතින් හීරෝ මේ දේවල් ගැන හිතන්නේ නැතුව පැත්තකට වෙන චිත්‍රයක් ඇලෑදී ඉද්දි එජන්ට් කාටර් මෙතනට ඇවි ඔයාව සුපිරි සොල්දාදුවෙක් කරේ මේ වගේ දේවල් කර කර ඉන්නද කියලා අහනකොට අපේ හීරෝ ඒක උසස් නිලධාරියෙක්ගේ අනක්නේ මම මොනා කරන්නද කියනවා. මේ වෙලාව කැම්ප් එකට ආයෙත් බලකොටුවට පහර දෙන්න ගිය සොල්දාදුවෝ 200න් 50 දෙනෙක් විතර ගොඩක් තුවාල වෙලා එනවා. අනිත් අයට මොනවද උනේ කියලාවත් දන්නේ මේ කට්ටිය 107 වෙනි රෙජිමේන්තුවේ කියනකොට අපේ හීරෝට මතක් වෙනවා මගේ යාළුවා බක් හිටියෙත් 107 වෙනි රෙජිමේන්තුවේ නේද කියලා. මෙයාත් ඉතින් කලබලෙන් හිටෙන්ට දුවන් ගිහින් පණ බේරන් ආව කට්ටියගේ නම් බලනවා. හැබැයි බකීගේ නම එතන නැහැ. හීරෝ අහනවා මේ හයිඩ්‍රා හමුදාව අපේ කට්ටිය විල කරන් ඉන්න කොහෙද කියලා. කර්නල් කියනවා හරියටම මෙතන ඉඳන් සතමුන් 30ක දුරින් කියලා. මේ කට්ටියව බේරගන්න කර්නල්ට නම් කිසිම උනන්දුවක් නැහැ වගේ. ඉතින් අපේ හීරෝ ඔයාලට බැරි නම් මං තනියෙන් ගිහිල්ලා මේ කට්ටියව බේරන් එන්නම් කියලා එයා යන්න යනකොට එජන්ට් කාටර් ඇවිත් කියනවා ඔයා එහෙනම් තනියෙන් යන්න එපා මං ඔයාට උදව් කරන්නම් කියලා. හාවර්ඩ් ස්ටාර්ක්වත් මේ වැඩේට සම්බන්ධ කරගෙන මෙයාගේ ජෙට් එකක් අරගෙන හයිඩ්‍රාගේ බලකොටුවට යනවා. එජන්ට් කාටර් අපේ හීරෝට ෆෝන් එකක් වගේ එකක් දෙනවා. එයා මේ ඔක්කොම වැඩි ඉවරනාම මම මේකෙන් කතා කරන්න. එතකොට එක්කන් යන්න එන්නම් කියද්දි මේ කට්ටියගේ ජෙට් එකට හයිඩ්‍රා කණ්ඩායම පාර දෙනවා. එතකොට හීරෝ දැන් ඔයාලා මෙතනින් යන්න මෙතනින් පස්සේ වෙන දේවල් මම බලා ගන්නම් කියලා එයා ජෙට් එකෙන් පයින්නවා. ඊට පස්සේ අපේ හීරෝ කැලේ මැද්දෙන් ගිහින් හයිඩ්‍රා කැම්ප් එකට යන වාහනයක් ඇතුළට නැගගෙන හයිඩ්‍රා කැම්ප් එකට ඇතුල් වෙනවා. එක එක්කෙනාව මරාගෙන බලකොටුව ඇතුළටම යනවා. සාම්පල් එකකට හයිඩ්‍රා කණ්ඩායමේ වෙපන් එකකුත් ගන්නවා. අන්තිමට හිර කරන් හිටපු හමුදා බටයන් හොයාගන්නවා. මේ කට්ටිය අහනවා ඔයා කවුද කියලා. ඒ වෙලේ අපේ හීරෝ මං තමයි කැප්ටන් ඇමරිකා කියලා ඒ කට්ටියව බේරගන්නවා. හැබැයි මෙතන යාගේ යාළුවා නැහැ. ඒ නිසා මෙයා මේ කට්ටියට මෙතනින් පැනලා යන්න කියලා එයා යාළුවව හොයාගෙන යනවා. දැන් අපේ හීරෝව CCTV කැමරාවලින් ස්මිත් දකිනවා. මෙයාට විතරයි මාව පරද්දන්න පුළුවන්. මෙයා කොහොම හරි ඉවරයක් කරන්න ඕනේ කියලා මේ බලකොටුවේ තිබ්බ ටයිම් බෝම්බ හැම එකම ඔන් කරනවා. අපේ හීරෝත් බකීව හොයාගන්නවා. බකී මෙයාව දැක්කට පස්සේ උගක් පුදුම වෙනවා. කටබොඩියක් තිබ්බ ඔයා කොහොමද මෙහෙම එකපාරට වෙනස් වුනේ කියලා. අපි ඒ දේ පස්සේ කතා කරමු කියලා බකීවත් එක්කගෙන එතනින් යනකොට හයිඩ්‍රා කැම්ප් තියෙන සිටියමක් මෙයා දකිනවා. දැන් බලකොටුවට ටිකෙන් ටික පුපුරන්න පටන් ගන්නවා. මේ කට්ටිය මෙහෙම යනකොට අපේ හීරෝට ස්මිත්ව හම්බෙනවා. එතකොට ස්මිත් උඹට නම් මාව කොහොමවත් පරද්දන්න බෑ කියලා එයා දාන් හිටපු වෙස් මූණ ගලවනවා. බලනකොට සීරම් එකේ අතුරුආබාධයක් විදිහට මෙයාගේ මූණ වෙනස් වෙලා ඒ නිසා තමයි මෙයාට රෙඩ් ස්කල් කියලා කියන්නේ. ඇප් එකක් පුපුරන නිසා රෙඩ් ස්කල් එයාගේ ජෙට් එකට යනවා. ඒ ජෙට් එකෙන් යන්න පුළුවන් එක නිසා සෝලට එයාගේ කාර් එකේ අතුර දීලා ඔයා කොහොම හරි කාර් එකෙන් පැනලා යන්න කියලා එයා ජෙට් එකෙන් එතනින් පැන ගන්නවා. මේ බලකොටුවත් සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. කවුද කර්නල් ලියුමක් ලියනවා ස්ටීව් රෝජර්ස් යුද්ධෙදි මැරුණා කියලා.
ඒ විතරක් නෙමේ කාටටත් බයිනවා ඇයි එයාට තනියෙන් යන්න දුන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ එළියේ මොකක් හරි කලබලයක් වෙනවා. නිසා මෙයාලා තියද්දී කර්නල් දකිනවා කැප්ටන් ඇමරිකා තනියෙන් ගිහිල්ලා ආමියකේ හිටපු අනිත් ඔක්කොම බේරගෙන ඇවිල්ලා වටේ හිටපු හැමෝම අපේ හීරෝට අත්පොඩි ගහනවා. ඔයජන් කාට අහනවා ඇයි ඔයා මට කතා කරේ නැත්තේ කියලා. ඒ වෙලේ අපේ හීරෝ මේකෙන් කොහොමද කතා කරන්න කියලා එයා දීපු ෆෝන් එක වගේ එක පෙන්නනවා. අපේ හීරෝ කර්නල් කෙනුත් සමාව ගන්නවා. මං කරපු වරදට මට මොන දඩුවමක් දෙන්න කියන්දී කර්නල් කියනවා එහෙම ඕනේ නැහැ කියලා. අපේ හීරෝ කරපු මේ වැඩේ නිසා මෙයාට උසස් වීමකුත් හම්බෙනවා. ඊට පස්සේ හීරෝ එයා යොදා හයිඩ්‍රා කැම්ප් එකේ දැකපු සිතියම ඒ විදියටම කර්නල්ටත් ලකුණු කරලා පෙන්නනවා. ඉතින් කර්නල් හයිඩ්‍රා විනාශ කරන මෙහෙයුම ඔයාම බාර ගන්න කියලා අපේ හීරෝට අවස්ථාවක් දෙනවා. එතකොට අපේ හීරෝ පේරානාව කට්ටිය ළඟට ගිහිල්ලා ඔයාලා විතරයි හයිඩ්‍රාලාගේ ආයුධ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා මගෙත් එක්ක එනවද කියලා අහනවා. ඉතින් මේ කට්ටියක් මේ විදියට කැමති වෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාගේ හොඳම යාළුවා බකීවත් මේ වැඩේට සම්බන්ධ කරගන්නවා. මේත් එක්කම ලස්සන ඇඳුමක් ඇඳගෙන රජන් කාට එනවා. එයා කියනවා හාවර්ඩ් නිර්මාණය කරපු අලුත් නිර්මාණ පරීක්ෂා කරන්න එඩ එන්න කියලා. මේ වෙලේ හාවර්ඩ් හයිඩ්‍රා කැම්ප් එකෙන් අරගෙන ආව සාම්පල් එක පරීක්ෂා කරන්න ගමන් ඉන්නවා. හැබැයි මෙයා එක මෙයාගේ මැෂින් වල එකට යක්දී මුළු ලැක් දෙකම පුපුරලා ගිහින් හාවර්ඩ්වත් ඈතකට මිසික් වෙනවා. ඉතින් පව්වදා හීරෝ යනවා හාවර්ඩ්ව හම්බෙන්න. හැබැයි මෙතන හිටපු ගෑනු කෙනෙක් එයා දැන් පොඩි වැඩක ඉන්නේ. තව ටිකකින් හම්බෙන්න කියනවා. ටික වෙලාවකින් ගෑනු කෙනා ඔයා නේද කැප්ටන් ඇමරිකා? ඔයා කරපු දේ නම් ලොකු වීරකමක්. මං ඔයාලට ලොකු තෑග්ගක් දෙනවා කියලා මෙයාව කිස් කරනවා. මෙතන රජන් කාට ඇවිත් මේ දේ දැකලා කේන්තියෙන් අපේ හීරෝට කෑ ගහනවා. ආවස්ථාවක් ඔයාව ඉක්මනින් ගේන්න කිව්වා කියලා. ඊට රජන් කාටව ෂේප් කරන්න හදනවා. හැබැයි රජන් කාටද හොඳටම කේන්ති ගිහින් ආවඩ අපේ හීරෝට උණ්ඩ වලින් බේරෙන්න පුළුවන් ශීල්ඩයක් දෙනවා. මෙතනට රජන් කාට එනවා. හීරෝ මේ ශීල්ඩ් එක හොඳ ඇති කියලා අහනකොට එතන තිබුණු තුවක්කුවක් අරන් හීරෝත් එක්ක තිබ්බ තරහටත් එක්ක වෙඩි තියලා ෂා මරු ශීල්ඩ් එකක් නේ කියලා එයා මෙතනින් යනවා. රජන් කාට කරපු වැඩේ හින්දා හීරෝ වගේම හාවර්ඩ්ත් බය වෙලා දැන් අපේ හීරෝ එයාගේ අලුත් ශීල්ඩ් එකයි කණ්ඩායමේ අනිත් අයව එකතු කරන් ගිහින් හිට්ලර්ගේ හැම බලකොටුවම වගේ විනාශ කරලා දානවා. එතකොට අපේ හීරෝගේ වීඩියෝ එක අමුදාවේ ඉහළ නිලධාරීන් බලන ගමන් ඉන්නකොට රජන් කාට දකින්නවා එයාගේ පින්තූරයක් හීරෝ තියන් ඉන්නවා කියලා. දැන් රෙඩ් ස්කාල්ට අපේ හීරෝ ගැන හුඟක් කේන්ති. මේ කට්ටිය රෙඩ් ස්කාල්ගේ විද්‍යාඥයා සෝලා කෝච් එක පැනලා යනවා කියලා ඔත්තුවක් හම්බෙලා මේ කට්ටිය කෝච්චියට යනවා සෝලව අල්ලගන්න කියලා හිතාගෙන. හැබැයි බල්ලකොට මේක උකුලා. ඉතින් මේ කෝච්චිය ලොකු ෆයිට් එකක් වෙනවා. මේ වෙලේ අපේ හීරෝගේ හොඳම යාළුවා බකි ලොකු ප්‍රපාතයකට වැටෙනවා. බෑ අන්තිමට කොහොමරි සෝලව අල්ලගන්නවා. හයිඩ්‍රා කණ්ඩායමේ කවුරුහරි හවුනොත් ඒ අය අනිවාර්යෙන් සයිනට් කෑල්ලක් හපාගෙන මැරෙනවා. හැබැයි සෝලා මේ විදියට සයිනට් කෑල්ලක් හපන් මැරෙන්නේ නැහැ. ඉතින් කර්නල් මෙයාගේ ජීවිතේට මෙයා ගොඩක් ආදරෙයි කියලා දැනගෙන මෙයාගේ ඉස්සරහට කැමරේකුත් අරන් යෑවි. අනගමන් කියනවා රෙඩ් ස්කාල්ගේ හැම රහසක්ම දන්නේ ඔයා. ඒ නිසා එයා කොහොමද ඔයාව මරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේම ඔයා කැප්ටන් ඇමරිකාගේ යාළුවවත් මැරුවා. ඔයා මෙතනින් එළියට ගියොත් ඔයා අනිවාර්යයෙන්ම මැරෙනවා. ඔයා හැම තොරතුරක්ම වගේ අපිට කිව්වොත් අපි ඔයාව බේරගන්නවා කියලා කියනවා. එතකොට සෝලා කියනවා රෙඩ් ස්කාල් හදන්නේ මුළු ලෝකෙම විනාශ කරන්න කියලා. වත් පැත්තකින් අපේ හීරෝ උගක් දුක් වෙනවා එයාගේ හොඳම යාළුවා නැති වෙච්ච එකට. හැබැයි එතනට රජන් කාට ඇවිත් අපේ හීරෝගේ හිත හදනවා. කර්නල් කියනවා සෝලා දීපු තොරතුරු වලට අනුව තව පැය 24කින් රෙඩ් ස්කාල් මේ ලෝකෙ විනාශ කරන්න යන්නේ. රෙඩ් ස්කාල් ඉන්න බලකොටුවේ වටේට ලොකු ආරක්ෂාවක් තියෙනවා. අපි දැන් කොහොමද මේක ඇතුළට යන්නේ කියලා කියනකොට අපේ හීරෝ කියනවා ඕන දෙයක් වෙන්න අපි ඉස්සරහින් යමු කියලා. මෙයා විතරක් රෙඩ් ස්කාල් ඉන්න බලකොටුවට ඇවිත් එතන ඉන්න හැමෝටම හොඳටම ගහනවා. හැබැයි එතන කට්ටිය වැඩි නිසා අපේ හීරෝව හයිඩ්‍රා හමුදාව අල්ලගෙන රෙඩ් ස්කාල් ළඟට ගෙනියනවා. රෙඩ් ස්කාල් අපේ හීරෝව ඉවරයක් කරන්න යද්දී එයාලා ඉන්න තැනට ආමි එකේ කට්ටිය පයින්නවා. මේ නිසා රෙඩ් ස්කාල් මෙතනින් පැන ගන්නවා. මේ එක්කම මේ හයිඩ්‍රා බලකොටුව ආමි එකෙන් වට කරනවා. ආමි එකේ හැමෝම මේ බලකොටුවට පාර දෙන්න පටන් ගන්නවා. හයිඩ්‍රා කණ්ඩායම ටිකෙන් ටික පැරදෙනවා. මේ වෙලාවේ රෙඩ් ස්කාල් කොහොමරි මන් ලෝක විනාශ කරනවා කියලා ටෙසරැක්ට් එකත් අරගෙන යානයකින් පැන ගන්න හදනවා. අපේ හීරෝත් මෙයාගේ පිටිපස්සෙන් පන්නනවා. හැබැයි යාන වේගය වැඩි නිසා මෙයාට අල්ල ගන්නත් බැරි වෙනවා. ඒ වෙලාවේ මෙතනට කර්නල් ඒජන්ට් කාටයි ඇවිත් හීරෝට උදව් කරනවා. අන්තිමේදී හීරෝ යානෙට පයින්න හදනකොට රජන් කාට හීරෝට කිසයක් දීලා පරිස්සමෙන් ගියෙන් එන්න කියනවා. හීරෝ පුදුම වෙලා කර්නල් දිහා බලනවා. කර්නල් මම වටුම් එකක් දෙන්නේ නැහැ. දැන් යානෙට පයින්න කියනවා. හීරෝ කොහොම හරි යානෙට පයින්නවා. දැන් අපේ හීරෝ රෙඩ් ස්කාල්ගේ යතරේ ලොකු ෆයිට් එකක් වෙනවා. මෙතන මෙහෙම ගහ ගන්නකොට හීරෝගේ ෂීල්ඩ් එකට ටෙසරැක්ට් එක දාලා තිබ්බ
තිබ්බ මැෂින් එකේ වැඩිලා ටෙසරැක්ට් එක එළියට එනවා. ඉතින් රෙඩ් ස්කාර්ට තිබ්බ තණ්හාවෙන් හින්දා ටෙසරැක්ට් එක අතර ගන්නවා. ඉතින් මේ ටෙසරැක්ට් එකේ තිබ්බ බලයට රෙඩ් ස්කාර්ලෝ එතනම විනාශ වෙලා යනවා. ඒ වෙලාවේ ටෙසරැක්ට් එක යානේ පල්ලෙහාට වැටෙනවා. දැන් අපේ හීරෝ යානේ පාලනය අරගෙන පාලක මැදිරියට කතා කරලා කියනවා මේ යානය කෙලින්ම යන්නේ නිව්යෝක් වලට. ඒ නිසා මං යානේ මෙතනම විනාශ කරනවා කියලා කියනවා. ඉතින් අර්ජන් කාටත් මේ දේවල් අහලා හුඟක් දුක් වෙනවා. අර්ජන් කාට කියනවා ඔයා ওই වැඩ ඉක්මනට මෙවරයක් කරලා එන්න මං ඔයා එනකම් බලන් ඉන්නවා කියලා. අපේ හීරෝත් අර්ජන් කාටගේ පින්තූරයක් බලාගෙන යානේ කිම ගොඩකට වටනවා. මේ මූවි එකේ මුලදී කට්ටියක් හිම ගොඩකින් යානයක් හොයාගත්තානේ. අන්නේ යානේ තමයි මේක. ඉතින් අන්තිමේදී කැප්ටන් ඇමරිකා හින්දා මේ යුද්ධය ඉවර වෙනවා. දැන් මේ කට්ටිය හීරෝ හොයන්න පටන් ගන්නවා. හැබැයි මේ කට්ටියට ටෙසරැක්ට් එක විතරයි හම්බෙන්නේ. අපේ හීරෝ ගැන කිසිම ආරංචියක් නැහැ. ඒ සීන් එක හිමම කට් කරලා අපේ වර්තමානයේ පෙන්නනවා. අපේ හීරෝ ඇඳකින් නැගිටලා එතන ඉන්න නර්ස්ගෙන් අහනවා මං කොහෙද ඉන්නේ කියලා. නර්ස් මුකුත් කියන්නේ නැති හින්දා මෙයා සැරෙන් අහනවා. එතකොට ඒ කාමරයට සොල්දාදුවෝ කීප දෙනෙක් එනවා. අපේ හීරෝ මේ කට්ටියට ගහලා එළියට ගිහින් බලනවා. බලනකොට මෙයා දැකපු නිව්යෝක් නගරේ නෙමේ හැම දෙයක්ම වෙනස් වෙලා ඒත් එක්කම මෙයා වාහන වගයක් වට කරනවා. එතනට නික් ෆියුරි එනවා. එයා කියනවා "සෝරි කැප්ටන් ඔයාට කියන්න දෙයක් බැරි වුණා. ඔයා අවුරුදු 70ක්ම නිදාගෙන හිටියේ කියද්දි මේ සුපිරි මූවි එකක් මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාට මේ මූවි එක ගැන මොනවද හිතන්නේ කියලා අනිවාර්යෙන් පාලින් කමෙන්ට් කරන ගම channel එකත් subscribe කරපු නැති අය දැන්ම channel එක subscribe කරගන්න. ඒ වගේම මේ වගේ videos බලන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් share කරන්න. එහෙනම් මං ගිහින් එන්න හැමෝටම goodbye.